නෑ ඒ සෙට් එකේ නෑ ඒක. ඒකේ තියෙන වෙන එකක්. හරිද? මේ මෙහෙම මේ දේ වෙන්නන්නකො මේ විදියට. එලා මේක කර උන්ල ෆොටෝ එක උද්දහලා දාලා. මේ එහෙම එකක් කියනවා. මම ඔය ඔයාලට කලින් කිව්වා. දැන් ඕක ඔයාලට වඩා වෙන්නේ 2026 හරිද? දැන් 26 එහෙම දැන් ළමයි එනවා. අපරාධේ පට්ට දක්ෂ ළමයි මේ හරියට ගයිඩ් වෙලා නැහැ. දැන් ඉතින් මාස 6න් වාර දෙයක් කරන්න බෑ. තව මාස 6යි යාළුවට තියෙන්නේ. ටිකක් කරගත්තයි මොනවා හරි. යාළුවට යන්න දෙවිච්ච උපරිම රිසල්ට් එක යන්න බෑ. හරි? දැන් 26 ගත්තොත් 26 සදනන අහගන්න කියන එක. අනිත් ඒකදී එහෙම ළමයි ආපුවාම ඒගොල්ලන්ගේ වැරද්දක් නැහැ හරිද? මගේ අලුතෙන් ළමයි 24 ආපුවාම මුල් කාලේ බැනපු කට්ටිය වුණත් දැන් පන්ති ආවට අවුලක් නැහැ. ඒගොල්ලෝ දන්නේ නැතුවනේ බයින්නේ. ඒගොල්ලෝ දන්නේ නැතුව බයින්. වෙන කවුරු හරි බයින හින්දා ඒත් එක්කම බයින්. හරිද? දැකලවත් නෙමෙයිනේ. දන්නේ නැතුව. දැන් ওই 26 වගේ ළමයිනුත් අලුත් තාම දැන් මේ විභාගයට මාස 6ක් තියෙන අලුතෙන් පන්ති වලට එනවා සෑහෙන්න. පට්ට අපරාධේ. එක ෂයියකින් ලස්සනට ගොඩ යන්න තිබුණා හරියට මුලින් ඉඳන් වැඩ කරා නම්. හරි? ඒ හින්දා වැඩපිළිවෙල හරියටම තියෙනවා. හරියට වැඩ කරන්න. හරියට වැඩ කරන්න. වැඩපිළිවෙල හරියට තියෙනවා. මං කියන්නේ මේකෙන් 100ට 100ක් වෙන්න ඕනි කියලා. මං හැමදාම කියන්නේ මේ මං දෙන වැඩ වලින් 100ට 100ක් වා කරන්න ඕනේ නැහැ. හැබැයි 180ක් වත් නම් කරන්න ඕනේ. හෝම්වර්ක් ටික කරන්න. විවරණ පොත් ටික, ඒ කියන්නේ හෝම්වර්ක් කරලා හෝම්වර්ක් ඩිස්කෂන් එකට ඉන්න ලයිව් හරි රෙකෝඩින් හරි විවරණ පොත් ටික කියවන්න. හරි? විවරණ පොත් ටික කියවන්න පන්ති එන්න කට් කරගන්න නැතුව. ඔය ටික කරගත්තොත් ඔයාලා මේ සබ්ජෙක්ට් එකේ දෙයක් නැති වෙනවා. මේක එන ප්‍රායෝගික ලේසි සබ්ජෙක්ට් එකක්. හැබැයි මේකට ටිකක් වැඩි අවධානයක් දෙන්න ඕනේ. වැඩිපුර මේකට පොඩ්ඩක් වෙලාව ගෙවන්න ඕනේ මේකත් එක්ක. වැඩි වෙලාවක් දෙන්න ඕනේ. ඒ වෙලාව දුන්නාම මේක හරිය ලේසියි. 100න් 100 මුණත් ගන්න කෙනෙක්ට ගත්ත හැකි. දැන් සාමාන්‍යයෙන් බයෝ වගේ ගත්තොත් 100න් 100 ගන්න පට්ට අමාරුයි. ෆිසික්ස් 100න් 100 ගන්න පට්ට ලේසියි. සබ්ජෙක්ට් එකේ ඉන්න ඕනේ වැඩි වෙලාවක්. බයෝ වලට වඩා අමාරුයි ෆිසික්ස් 100න් 100 ගන්න මේ ෆිසික්ස් වලට වඩා බයෝ 100න් 100 ගන්න අමාරුයි. හේතුව ඔය කියන ඔක්කොම කාරණා ටික හරියට තිතර මතක තියාගෙන ඉඳින් දෙයියෝ වෙන්න ඕනේ. හරිද? ෆිසික්ස් වල කාරණා ගන්න අඩුයි. ඩෙප්ත් එක වැඩි. ඔයා වැඩේ ඉන්න තරමට ඔයාලට හිතන්න පුළුවන් වෙනවා. ඒ ප්‍රතිශතයේ අඩුම සබ්ජෙක්ට් එක ෆිසික්ස් වුණාට ෆිසික්ස් කරන ළමයෙක්ට ෆිසික්ස් හොඳට පුළුවන්. හරිද? කරන ළමයෙක්ට හොඳට පුළුවන් අර ටික. හරි. දැන් අතර ගැටුම් ಜಾති තුනයි. ඊට පස්සේ ගැටුම් ಜಾති තුනයි.